දැන් අපි දැක්කා සිස්ටම් එකට කොහොමද අපි ඉන්පුට් එකක් දෙන්න කියලා සහ ලීනියර් සිස්ටම්ස් ගත්තම අපි කලින් ඉගෙනගෙන තියෙනවා අපිට පුළුවන් එයාගේ ස්ටේට්ස් පාවිච්චි කරලා ෆීඩ්බැක් එකක් දෙන්න මේ එක කන්ට්‍රෝල් කරන්න. අපි ඇත්තටම ලීනියර් සිස්ටම්ස් වලට කන්ට්‍රෝලර්ස් ඩිසයින් කරන එක ගොඩක් ලේසි වැඩක්. ඒ වගේම අපි කලින් දැක්කා අපිට පුළුවන් කියලා ලීනියර් සිස්ටම් එකක් තියෙනවා නම් එයාගේ ස්ටේට්ස් ටික අරගෙන ඒක යොදාගෙන අපිට පුළුවන් ඉන්පුට් එකක් ජෙනරේට් කරන්න. උදාහරණයක් විදිහට මම කලින් පෙන්නේ u = -kx වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ සිස්ටම් එකේ ප්‍රොපර්ටිස් වෙනස් කරන්න. එතකොට අපි කලින් දැක්ක වගේ අපිට පුළුවන් සමහර අවස්ථාවලදී අන්ස්ටේබල් සිස්ටම් එකක් මෙන්න මේ වගේ මේ ස්ටේට් ෆීඩ්බැක් පාවිච්චි කරලා ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් කරලා අන්ස්ටේබල් සිස්ටම් එකක් ස්ටේබල් කරන්න වුණා. දැන් මේකේ මොටිවේෂන් එක කරන්න දැන් මේ ලීනියර් සිස්ටම්ස් අපිට තියෙන නන් ලීනියර් සිස්ටම්ස්. නන් ලීනියර් සිස්ටම්ස් වලට එහෙම කන්ට්‍රෝල්ස් හදන විදිහ ගැන එහෙම හොඳ තියරිස් නෑ. අපි නන් ලීනියර් සිස්ටම්ස් අධ්‍යයනය කරද්දී දැක්කා ඒව කොච්චර අපහසුයිද කියලා ඇනලයිස් කරන්න. ඒතර ඒක කන්ට්‍රෝල් කරනවා කියන්නේ කොහොමත් කොම්ප්ලිකේටඩ් දෙයක් වෙනවා. හැබැයි දැන් මේ ලීනියර් අන්ස්ටේබල් ලීනියර් සිස්ටම් ස්ටැබිලයිස් කරන්න මේ ඉන්පුට් එක පාවිච්චි කරන්න පුළුවන් වගේම අපිට පුළුවන් නම් නන් ලීනියර් සිස්ටම් එකක් ස්ටේට් ෆීඩ්බැක් පාවිච්චි කරලා ලීනියරයිස් කරන්න. ඒ කියන්නේ දැන් නන් ලීනියර් සිස්ටම් එකේ ස්ටේට්ස් තියෙනවනේ ඒ ස්ටේට්ස් ටික පාවිච්චි කරලා අපි ඉන්පුට් එකක් හදනවා. මේ ස්ටේට්ස් ඇසුරෙන් ඉන්පුට් එකක් හදනවා. ඒක අපි කරන්න මෙන්න මේ ඕවරල් සිස්ටම් එක මේ ෆීඩ්බැක් එකත් එක්ක ගත්ත ඕවරල් සිස්ටම් එක ලීනියර් සිස්ටම් එකක් වෙන විදිහට. වෙනත් දෙයකට අපි ස්ටේට් ෆීඩ්බැක් පාවිච්චි කරනවා නන් ලීනියර් සිස්ටම් එක ලීනියර් සිස්ටම් එකක් බවට පත් කරන්න. දැන් ලීනියර් සිස්ටම් එකක් නිසා අපිට පුළුවන් ලීනියර් සිස්ටම්ස් කන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරපු තියරිස් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඉන්පුට් එකේ ස්ටේට් ෆීඩ්බැක් දාලා ඉන්පුට් එකෙන් අපි මේ සිස්ටම් එක ලීනියරයිස් කරනවා. එතන මේ ටෝටල් සිස්ටම් එක ලීනියර් සිස්ටම් එකක්. ඒක නිසා අපිට කැමති කන්ට්‍රෝල් ඉන්පුට් එකක් දෙන්න පුළුවන් මේ ඕවරල් ලීනියර් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න. හරිද? එතන ඒක තමයි මේ ස්ටේට් ෆීඩ්බැක් ලීනියරයිසේෂන් කියන එකේ මේන් අයිඩියා එක. එතන අපිට මේ ස්ටේට් ෆීඩ්බැක් පාවිච්චි කළ සිස්ටම් එක ලීනියරයිස් කරන්න පුළුවන් නම් ඒකෙන් අලුතෙන් එන ලීනියර් සිස්ටම් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපි කැමති අවුට්පුට් එකක් හෝ ස්ටේට්ස් ටික කැමති විදිහට මැනිපුලේට් කරන්න. ඒක තේරුම් ගන්න අපි මේ කලින් ගත්ත එක්සාම්පල් එකම ගමු. මේ තියෙන්නේ අර සිම්පල් පෙන්ඩුලම් එකම තමයි. L දිගක් තියෙන පෙන්ඩුලම් එකක් අග m ස්කන්ධයක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මේක නිකම්ම මෙතන ව්‍යාවර්ත කරලා තිබ්බ. හැබැයි දැන් මෙතන මෝටර් එකක් තියෙනවා. මෝටර් එක. එතන මෝටර් එකේ මේකේ පෙන්ඩුලම් එකට ටෝක් එකක් දෙනවා. එතන දැන් මේකට ටෝ සමාන I alpha දාලා අපිට ඉක්වේෂන් එකක් ගන්න පුළුවන්. මේක ෆිසික්ස් නන් ලීනියර් සිස්ටම්ස් නෙවෙයි. ඒක නිසා මේ පාර්ට් එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. තම මේක සුළු කරාම මෙන්න මේ වගේ සමීකරණයක් අපිට එනවා. හරි. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට ස්ටේට්ස් ටිකක් ඩිෆයින් කරමු. θ කියන්නේ x1, θ.කියන්නේ x2. ඒ විදිහට කරාම අපිට ෆයිනලි මේ ඉක්වේෂන් එක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි කලින් සාකච්ඡා කරා වගේ මේක ජෙනරල් ෆෝම් එකෙන් ලියන්න පුළුවන් x dot equals fx plus gx times u. u කියන්නේ අපේ ඉන්පුට් එක. එතන ඉන්පුට් එක මෝටර් එකෙන් දෙන ටෝක් එක. මේ එතකොට මේ පාර්ට් එක මම කලින් කතා කරා වගේ සාමාන්‍ය සිස්ටම් ඩයිනමික්ස් නිසා එන්නේ gx කියලා කියන්නේ අපේ කන්ට්‍රෝල් ඉන්පුට් එක කොහොමද සිස්ටම් එකට යද්දි මොඩිෆයි වෙන්නේ කියන එක. ඒතර මේක x මත රඳා පවතින්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී x මත රඳා පවතින්නේ නැහැ. මේක කොන්ස්ටන්ට් එකක්. ජෙනරලි මේක x ටර්ම්ස් තියෙන්නත් පුළුවන්.
එතර කලින් කතා කරා වගේ අපේ මේ අයිඩිය එක වෙන්නේ අපි පාවිච්චි කරනවා මෙන්න මේ යූ කියන එක මේ සිිස්ටම් එක ලීනිය සිිස්ටම් එකට කරන්න ඒ අපි කරන්නේ යූ කියන එක ස්ටේටස් ඇසුරෙන් මොකහර ස්ටේට් වල ෆංක්ෂන් එකක් විදිහට ලියන එතකොට අයිඩිය එක වෙන්නේ අපේ නන්ලීනිය සිිස්ටම් එක තියෙනවා නන්ලීනිය සිිස්ටම් එක ස්ටේට්ස් ටික තියෙන ඒ ස්ටේට්ස් ටික අපි ඔබ්සර්ව් කරන මේක එක අවාසය තියෙන මේ ස්ටේට්ස් ටික කොහොමට දැනගන්න හැම්වෙලාම් ස්ටේට් ටික දන්න නැතිවෙන්න පුළා ඒවගේ අවස්ථාල ස්ටේට් ඔබ්සර්වර්ස් වගේ පාවිච්චි කරන්න පුළන් ඒව ගැන සාකච්ඡා කරන්න අපි කොහමර හිතන්න සිිස්ටමගේ ස්ටේට් ටික අපිට බලන්න පුළන මේ ගැන එච්චර අමාරු නෑ මෙතන මකර සෙන්සකක් දැම්මොත් මේ කෝනය සහ මේ කෝනික ප්‍රවේගය මිෂය කරන්න පුළුව සමහර සිිස්ටම් තියෙන්න්න පුළුවන් ඒක ස්ටේටස් මිෂය කරන්න බැයි ඒ අපි වෙන එක වෙනම ප්‍රශ්නයක් නිසා ඒක සාකච්ඡා කරන්න නැතුව අපි දැනට ස්ටේටස් කොහොමරි හවාගත්ත කියලගන්න ඉට පස්සේ අපේ මොකක් හරි හිතන්න මයික කන්ට්‍රෝල එකට හරි මොක්කට හරි මේ ස්ටේට් ටික දෙන්න එතර යා මොහරි ඇකුලේෂන් නැක් කරලා යු අවට්පුට් කරන අය කැල්කුලේෂන් එක කරන්න එක් පාවිච් කරන තර යු කියන්නේ ඉන්පුට් එක ස්ටේටස් වල ෆංක්ෂන් එක එතොට මේක අපි මේක කරන කැල්කිලේෂන් එක අපි හදනවා මේ ඕවරල් සිිස්ටම් එක ලීනිය සිිස්ටම් එකක් වෙන විදිහට දැබි මේ සිිස්ටම් එක ඕවරල් සිිස්ටම් එක ලිවත් වෙන්න මේ වගේ කෙනෙක්1. කියන්න x2 මේ පාට් එක දැනටමත් ලීනිය පාට් එක මෙයා ලීනිය පාට් එක ලීනියක්වේෂන් නල්ලීනිය ටර්ස් නෑ මේ පාට් එක ගත්තොත් මේක නන්ලීනිය ටර්ම එකක් තියෙන අපේ අරමුණ වෙන්න අපි UX කියන එක හදන්ඩෝනේ මේ නන්ලීනිය ටර්ම එක ලීනිය ටර්ම එකක් වෙන විදිහට එතකොට මෙන්න මෙයා මෙන්න මේ වගේ හැඩයක් තියෙන්න්න ඕඩ ලීනිය නම් මේ වගේ හැඩ තියන්න x1 x2 වරියබස් එක ලීනිය ෆංක්ෂණ එකක් වෙන්න නම් මෙන්න මේ වගේ කම්බිනේෂන්යක් වෙන්න ඕනේ නෝට් එක බැලුවත් මෙන්න මෙතන නෙගටව් සයින් දෙගත්තේ පොසිටව් නෙවෙයි එක අවුලක් නෑ තර ඒක හෙම කරාමගේ ස්ටේබල් ඔපරේෂන් වලට කේ නෙගටව වෙන්ඩ ඕනගේ පොසිටව් වැලිස් දැක්කෙන්නේ අපේ විදිරිගියොත් ස්ටේබල් ඔපරේෂන්ලට නෙගටව වැලිස්ටයක් එන්නේ ඉස්සරහට ගොඩ තේරේ මන එක පාරම නෙගටව් දැම්ම නෑ මට හිතෙනවා එක කෙලිම නෙගටව දැම්මොත් ඇයි මෙතර නෙගටව් දාන්න කියන එක කන්ෆියසින් නිසා මම නෙගටව් දැම්ම නෑ අවුලක් නෑ ඒ මම මේ නෝට් එක එක්ක වෙනස්සෙන් නිසා පැහැදිලි කරේ මෙතන ප්‍රශ්නයන්න කොහොමරි අපිට මෙයාව මෙයාට කන්වර්ට් කරන්න ඕන්න ඔගොන්න පැහැදිලිව තේරෙනවා අපි UX කියනක මෙන්න මේ විදිහට දැම්මන හරි UX කියනක අපි ස්ටේට්ස්ටික දන්න ගෙලුප කල්පටි කරන හිතන්න මයික කන්ට්‍රෝල එක මේ මෙයාගේ ප්‍රවේගයයි මේ සිිස්ටමෙන් ගත්තොත් මෙයාගේ ඇංගල් එකයි ඇංගිල ස්පීඩ් එකයි මේශ කරලා යා මෙන්න මේ කොන්ටිටිය එක කැල්කුලේට් කරනවා එක් කරන්න පුළුවන්නේ සයින් එක අරගන්නවා අපේ කේවන්ගේටගෙන් ගුණ කල්ල මේටිකින් ගුණ කරල යට මේ යු කෙන කැකුලේට් කරල ගන්න පුළ ඉටස එක මෝටකට යවන මෝටකට එකට අනුරූපව ටෝක එක දෙන්න එතකට දැන් ඕවරල් සිිස්ටම් එක මෙයාට මෙයක් පෙට මෙ දෙකුතු කර දැන් මයිකන්ට්‍රෝල එක හර පාචි කන කන්ට්‍රෝල එක ඉන්පුට් එක නිසා ඕවරල් සිිස්ටම් එක දැ ලීනිය සිිස්ටම් එක ලීනිය සිිස්ටමයක් විතරක් නෙවෙයි දැම් මේ UX කියනගේ අපි වේරියබස් දෙක්කුද්දා ගත්තන මේ අවසා ලීනිය සිිස්ටම් එකට ඒ වේරියබස් දෙක අපිට කැමති දේවල්ට කත්දාන්න පුළුවන් ඒක නිසා අපිට නිදහසක් තියෙනවා මේ කේවන් කේටු තෝරගණ්ඩ සිිස්ටම් එකට අපිට ඕන බිහේවයක් ගන්න ඇත්තරම අපි දන්න ලීනිය සිිස්ටම් එක බිහේවය එක අපිට හොයන්න පුළුවන් එක අයිගන් වැලියස් බලලා එතර මේක ඩිටර්මිනන්ට කරන බිඳුට සමානක අයිගන් වැලියස් බැලුවොත් මෙන්න මේ ඉක්වේෂණ එක තමයි එතර මේ ඉක්වේෂන් එක ඔගොට තේරන මේ දෙන්න අපට කැමති විදිහට තීරණය කරන්න පුළුවන් කියන්නේ අපිට කැමති අයිගන් වැලිස් එකක් දාන්න පුළුව උදාහරණයක් විදිහට අපි K1 equals negative 4 K2 equals negative 4 කියලා දැම්ම අයිගන් වැලියස් එන්නේ negative 2 negative 2 එතකොට මේ ඔගොට තේරෙන මේක ස්ටේබල් සිස්ටම් අපිට ඕනම් මීට වඩා වැඩි මේ අයිගන් වැලිස් දෙයක් දාන්නත් පුළුවන් එතකොට සිස්ටම් එක ස්ටේබල් රීජන් එකට මීටත් වඩා වේගෙන් කරන්න වච්චන එතර අපිට
මේක නන්ලීනියරට එක අයින් කරනවා විතරක් නෙවෙයි ඒ නන්ලිනට අයින් වෙලාන ලීනිය සිිස්ටම් එක කන්වර්ජන්ස් ප්‍රොපටස් ස්ටැබිලිටි වගේ අපට කන්ට්‍රෝ කරන්න පුළුව එතකොට දැපි තෝරගත UX ද මේ තෝරගත UX දයා හොඳට බැලුවොත් ඔකොට තේරන මේ එක පාට් එකක් තියෙනවා මෙයාගේ මේ පර්පස් එක වෙන්නේ නන්ලීනියරිටික අයින් කරන එක මෙයාර සයිනෙක්ස් කිය නන්ඩීනියටම ඇත් එක්ක එකතු වෙලා කැන්සල්ලලා යන මෙයාගේ අරුමන වෙන්නේ නන්ලීනියරිටි සයින් කරට පස්සෙන ලීනිය සිිස්ටම් එක ප්‍රපටිස් කන්ට්‍රෝ කරන එතර සාමාන්‍යෙන් මේක මෙන්න මේක අපේ ලීනියරයි සිිස්ටම් එක බිහේව එක කන්ට්‍රෝ කරන පාට්ක ඒක ඩිසයින් ඒක ලීනිය සිිස්ටම් සල ඩිසයින් ප්‍රොබ්ලම් එක ඒක අපි සාමානය වක් කියලා දාන මොකද මේක අපිට පස්සේ කැමති විදිට ඇජස්ට කරන්න පුලා අපේ බුල්මාරමුණ වෙන්න නන්ලීනියරිටස් අයින් කරගන්න නිසා ද මේක මේ තාම ඉන්ටරක්ෂණ එක විතර අපි ගණන් හදන් දී ඔගොන්ට බඩ පැහැදිලිවෙයි අපි මෙන්න මේ සිිස්ට ලීනියරයි සිිස්ටම් එක බිහේවිය එක තීරණය වන පාට ගොඩක් කලාට වී කියලා ලියන මොකද ඒක දැනට වී කියල තිලා පස්සේ සිිටම ලීනියරයිස් කරගත්තර පස්ස අපිට කැමති විදිහට ඕන මේ ප්‍රපටිසන විදිට ජස්ට කරගන්න පුළුව මේක මේන් පොයින්ට නන්ලීනියරිට සයින් කරගන්න විදිහට කොහොමද ඉතුරු කෑල්ල හවාගන්න කියන්නේ හරිද ඇ මේක දැම් මේක ඕන හිතන් බලා මේ හරි ලේසින මේක මේ කැන්සල්ලන විදියට කරන්න විතරයින තියෙන්නේ කියලා හැබැයි මේක හිතන තරන් ලේසි නැහැ මොකද මෙතන දැබි වාසනාවන්ත වුණ මේ සිිස්ටම් එක නන්ලීනියරිටිය එකයි අප ඉන්පුට් එක එකම තැනාව හරිද මේ වගේ අවස්ථාවකට අපි කියනවා මැච්ට් සිිස්ටම් එක හැබැයි එහෙම නොවෙන්ඩත් පුල එතට අපි ඊලකට බලන්ඩ යන්නේ එහෙම නොවෙන අවස්ථාවක් සහ ඒ අවස්ථාවකදී අපිට ගණ්ඩ පුළුවන් ඔප්ෂන් එක මොකක්ද කියන එක